අද සාරි එකෙන් හැන්ලූම් රෙදි වලින් සකස් කරන ලද සාරි වර්ග දෙකක් ගෙනල්ලා තියෙනවා, ඩිසයින් කරලා තියෙනවා. දෙකටම ඇත්තටම 100%ක් හැන්ලූම් රෙදි තමයි අරන් තියෙන්නේ. ඒකේ පළවෙනි සාරිය මේ කොළ පාට සාරිය, ඒකට කොළ පාට හැන්ලූම් රෙද්දකුත් මේ ඒකට දුඹුරු පාට වගේ වෙනම හැන්ලූම් රෙද්දක් භාවිතා කරලා තිනවා. ඒ රෙද්ද මේ වෙන වැඩකට වියපු රෙද්දක්. ඒ කියන්නේ ඔය මේ ප්‍රදර්ශනයකට තිබ්බ රෙද්දක් මම මේක එකතු කරගත්තා සාරි මෝස්තරයක් විදිහට ගන්න. සහ ඒකට මේ හැට්ටෙට මේ පොඩි ඩිසයින් එකක් දාලා තිනවා. ඒකට නම් අර ට්‍රේන්ත වර්ගය එකක් අල්ලලා තියෙන්නේ. ඒකේ කොළ පාට රෙද්දේ මේ ඉරි ගතියක් තියෙනවා. ඒ නිසා ඒක විශේෂ මේ ලස්සනක් පේනවා ඒ සාරියේ. අනිත් එක මේ පහළ ඔසරි කොටසට තමයි අර මේ වැඩ දාලා තියෙන ඩිසයින් තියෙන හැන්ලූම් රෙද්ද මං ඇප්ලයි කරලා තියෙන්නේ, දාලා තියෙන්නේ. ඒ කොළ පාට සහ දුඹුරු පාට මික්ස් එකත් මේ ලස්සනයි කියලා හිතෙනවා. ඒ වගේම තමයි අර හැඩතල වලින් වියලා තියෙන රෙද්ද ඊටාම වටිනා පෙනුමක් තියෙන. දැන් ඔබ දන්නවා හැන්ලූම් රෙදි වලට එහෙම මේ එක ඩිසයින් ඇඩ් කරනකොට ඒ රෙද්දට තියෙන මිල ඊටාම වැඩි. දැන් හැන්ලූම් සාරියක් ගන්න ගියොත් එහෙනම් පොඩි ඩිසයින් වලට මේ ලොකු මිලක් නියම කරලා තියෙනවා. මම අර හැමදාම කියනා වගේ ඇත්තට මම මේක ප්‍රදර්ශනයක් තිබ්බ අවස්ථාවකදී සේල් එකකදී ගත්ත එකක්. ඒ නිසා මට එච්චර ලොකු මිලක් මේකට ගියේ නෑ. ඒකෙදී මේ අනිත් කොටස් වලට මේ ඔසරි පොට, නෙරිය සහ හැට්ටෙට මම කොළ පාට රෙද්දෙන්ම ගත්තා. මේ ඒක තමයි ලොකු රෙද්දකට මම මේකට යොදාගෙන තියෙන්නේ. අර දුඹුරු පාට කොටස තනිකරම මේ ඒ තිබ්බ රෙදි කොටස විතරයි. ඒක අර ඇතුළට පොවන කොටසට මම මේ කොළ පාට රෙද්දෙන් මදි කොටසට දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක සාරියක් විදිහට හැන්ලූම් ගන්න ගියොත් නම් මෙහෙම සාරි හොයාගන්න බෑ. මේ මම එකතු කරලා මේඩප් විදිහට තමයි මේක හැදුවේ. ඒ නිසා මේ වෙනස් විදිහේ සාරියක් විදිහට පේනවා. මේ සකස් කරගන්න ගියොත් එයාලට කියලා මේ විදිහට වියව ගන්න ගියොත් එහෙම ලොකු මුදලකුත් යනවා. අර මේ ඩිසයින් වියවන්න ගියාම. ඒ නිසා මේ ඔබටත් පුළුවන් මේඩප් ක්‍රමයට යනවා නම් මේ වගේ මේ ඩිසයින් රෙදි එකතු කරලා මේ වගේ අලුත් ක්‍රමවේදයකින් සාරි සකස් කරගන්න. මම මේකෙදි මාතෘකාවම කරගත්තේ ඇත්තටම හැන්ලූම් වලින් අලුත් ඩිසයින් කියන concept එක තමයි. ඇත්තටම මේ හරිම ලස්සනයි. ලොකු වටිනාකමක් තියෙනවා. නමුත් අඩු වියදමකින් තමයි මම මේ සාරි එක නිර්මාණය කරගත්තේ. ඒ වගේම මේ දෙවණියට ඉදිරිපත් කරන මේ සාරිය ඒකත් අර වගේම සිද්ධියක් තමයි එතන තියෙන්නේ. මේකෙත් ඔසරි පොටට මේක හැබැයි අර පළවෙනි සාරියට වඩා ලොකු මේ රෙද්ද පුරාම යන ඩිසයින් එකක් තියෙනවා. ඒක හැබැයි පොඩ්ඩක් අර පිටිපස්සේ කොටසට වැඩි ඩිසයින් එකක් පේනවා. ඒකත් මේ ඒ කලර්ස් එකතු කරලා කරපු නිර්මාණයක් තමයි එතනක් තියෙන්නේ. ඒකේ මේ උඩ සාරි පොටට එන කොටස මේ විවිධ පාට වලින් යුක්ත print මේ හැන්ලූම් වියපු රෙද්දක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒක අර පොටේ විවිධ පාටත් මේ අපිට අර පහළ කොටසේ තියෙන වර්ණත් එක්ක ගැළපිලා යන ගතියක් තියෙනවා. ඒකේ අර පහළ මේ ඔසරි පොටේ කොටසට ගැළපෙන්න මම මේ නෙරියත් මේ කොළ පාටින් එහෙම යොදා ගන්න මේ හිතුවා. අර විවිධ කලර්ස් වලින් එකතු වෙලා තියෙන හින්දා සහ සාරි ජැකට් එකට. ඇත්තටම ඒකේ මේ ලොකු දෙයක් ඇඩ් කරලා නැහැ. ඒ රෙදි වර්ග දෙක සම්බන්ධ කරලා මේ කැන්ඩියන් එකක් හදලා තිනවා මේඩප් ක්‍රමයට. මේ ඒක ඉතින් අඳින්නත් ලේසි. අනිත් එක මේක ගොඩ ලොකු වටිනාකමක් පේනවා මේ පිටතින් බැලුවාම. මොකද මේ ඒ හැන්ලූම් එක වියලා තියෙන්නේ මේ ලොකු ඩිසයින් එකක් දාලා ඇත්තටම කපල් එකක්ම ඉන්න විදිහට තමයි ඩිසයින් කරලා තිබ්බේ රෙද්ද.
ඉතින් මං මෙතනදී ඔයාලට කියනවා මං අර මේ ලේස් එකක් වගේ හෑන්ඩ්ලූම් වලින්ම වියපු එකත් ගෙනත් තියාගෙන ඉන්නවා. එතකොට මං ඒ රෙද්දට ගැලපෙන නූල් ලේස් එක අල්ල ගන්නවා මේ ඒ රෙද්දට. එතකොට මේ සාරියක් මැහුවා වගේ නැත්නම් සාරියක් ගත්තා වගේ ගතියක් අපිට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. මේ ඔසරි පැටර්න් දෙකටම මේ සාරි 60 මං අත මේ පොඩියට දාලා තිබ්නේ. ඒකට මේ කැන්ඩියන් වලට මුල් හරියදී මං ගොඩක් වෙලාවට එහෙම මේ කැමැත්තක් දැක්වා ඩිසයින් කරා. ඒ නිසා ඒ විදියට කොහොමුණත් මේ රෙදි දෙකම ඇත්තටම මේ ටිකක් ඝනකමකින් වැඩි. ඒ නිසා මේක මේ සම්පූර්ණ යාර 6කින් විතර වගේ ඔසරි අඳින්න ගියා නම් එහෙම මේ ඇඟට ටිකක් බරගතියක් දැනෙන රෙද්දක් වෙන්න පුළුවන්. අර මේඩප් එකේදී එහෙම ලොකු රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා ඒ තද කොටන් ගතිය ලොකුවට ඇඟට දැනෙන්නේ නැහැ. ගොඩක් කල් අඳින්නත් පුළුවන්. මේ දැන් මේ සාරි දෙකම සකස් කරලා ගොඩක් කල් වෙනවා. මේ කොළපාට සාරිය නම් මම මේ ඇත්තටම උත්සව අවස්ථාවකට තමයි මුලින් නිර්මාණය කරගත්තේ. ඒකේ මේ විශේෂ ලස්සනක් තියෙනවා. මම හිතන්නේ කලර්ස් දෙක මේ ලොකු මැච් වීමක් තියෙනවා මේ ඈතට. ඒ මේ අනිත් එක තමයි පොටට එහෙම දාලා තියෙන කොළපාට රෙද්ද. එයාලා මේ හෑන්ඩ්ලූම් එකේ අලුත් නිර්මාණයක් එයාලා කරන. ඒක ටිකක් ඒ ක්‍රමවේදයට හදන හෑන්ඩ්ලූම් එක ටිකක් එයාලගේ මිල වැඩි කියලා ඒ කට්ටිය කියනවා. ඉතින් එහෙම තමයි මේ සාරි දෙකම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ හෑන්ඩ්ලූම් රෙදි අරගෙන මේ වගේ අලුත් පැටර්න් වලින් නව නිර්මාණ කරගන්න. ඒක ඉතින් මේ එහෙම සාරි මිලට ගන්නත් නෑ ඇත්තටම. ගන්න ගියත් ඔච්චර මේ ඩිසයින් දාපු ඒවා ලොකු ගාණක් වේවි. සාමාන්‍ය එකක් ගන්න ගියත් මේ සාමාන්‍ය රුපියල් 8000කට එහා විතර යනවා. මේ හෑන්ඩ්ලූම් එක සාරියක් ගන්න ගියත් ඔච්චර ඩිසයින් නෑ ඒ වගේ. පොඩි ඩිසයින් එකක් තමයි මේ මහලා තියෙන්නේ. ඉතින් මේ අපි ඔබට මේ ඉදිරිපත් කරපු වීඩියෝ දෙකෙන් අපේක්ෂා කරේ එහෙම අඩු වේදමකින් සකස් කරගන්න. සහ මම ඉතින් ඔයාලට ස්තුතිවන්ත වෙනවා. කලින් වීඩියෝස් නරඹලා ඒ සම්බන්ධව මට කමෙන්ට් ඉදිරිපත් කරලා තිබ්බා. යම් ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව මේ මගෙන් විමසන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මාත් එක්කන් රැඳී සිටියාට මේ වීඩියෝ එකනොත් මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.